අනේ නා ගස් නගින්න පුළුවන්ද? ඔයාලට ළඟින් කොච්චර වැඩි වුණත් ඒ වලට නැංගයි. කලන්ත දාලා ඉන්නේ අර කතාවක් ඒකකටද? බලා ඒ වුණාට අතන කියලා කිව්වෙ එහෙම ඉන්න එපා කියලා නේද? ඔව්. ඉවත්ලා කියනවා කොටියද මස්නේ කටු විතරයි කියනවා. කාගේ? Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මම ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඇත්තටම මේකත් අපි ගියපු trip එකක vlog එකක් මට අප්ලෝඩ් කරන්න අමතක වුණා. මල්වත්ත. එතන යන්න දිනවලුනේ. ඔන්න ඉතින් අපි මේ යන්නේ ඔයාලා යන්න ඉන්න ආසම තැනකට මේ දවස්වල. හැබැයි අපි කියේ මේ දවස්වල නම් නෙවෙයි. දැන් මාස කිහිපයකට කලින්. ඉතින් මට මේ vlog එක ගේන්න බැරි වුණා. ඉතින් මං හිතුවා දැන් ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් බලමු අපි කොහෙද ගියේ කියලා. ඉතින් අපි මේ යන පාරවල් දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද යන්නේ කියලා. ඔන්න අපි ආවේ හෝටන් ප්ලේස් බලන්න. මම කලින් මෙතනට ඇවිල්ලා නැහැ. මගේ යාළුවා ආසාවෙන් හිටපු හින්දා අපි කොට්ටි ඔක්කොම අද හෝටන් ප්ලේස් බලන්න තමයි ආවේ. එදා නුවරඑළියක් ටිකක් සීතලයි. හැබැයි මෙතන ඊට වඩා සීතලයි. මේදුම වැස්ස ඒකත් එක්ක මාර ෆීලින් එකක් දැනෙන්නේ. යනකොට මෙයාලවත් හම්බුණා. මෙයාලා නම් ඈතින් ඈත ටිකක් රංචු කට්ටිය හිටියා. ළඟටම දකින්න හම්බුනේ මේ දෙන්න තමයි. මාත් පළවෙනි පාරට තමයි මේ වගේ මෙයාලට කියන නම් මතක නෑ මට. පළවෙනි පාරටම දැක්කේ. එයාලා හරිම ලස්සන. මෙයාලගේ අන්තිගෙන අයත් හිටියේ ඇතුලේ. මට එයාලා වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මෙයාලා හරිම ලස්සනයි. මම හිතන අහිංසකයි ඇති මෙයාලා. අපි දැන් ඇතුළටම ඇවිල්ලා ඉන්නේ. කා පාකින් එකේ අපේ වාහනේත් පාක් කරලා අපි දැන් හදන්නේ ඇතුළටම යන්න. මම මුලින් දැනගෙන හිටියේ නෑ මේක ලොකු දුර ගමනක් කියලා ඇත්තටම.
මං හිතාගෙන හිටියේ විනාඩි 20ක 30ක විතර චූටි ගමනක් කියලා. හැබැයි ගියාට පස්සේ තමයි දැනගත්තේ මේක ලොකු දුර ගමනක් කියලා ඇත්තටම. අපිට මේකෙන් එළියට එද්දි පැය 4ක් විතර ගියා ඇත්තටම. හරි එහෙනම් යමු අපි මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඇතුල් වෙන ටිකටුත් අරගෙන ඊට පස්සේ මේ වගේ පොඩි කෞතුකාගාරයක් තියෙනවා. ඒ වගේම මෙයාලා මෙතනින් පොඩි දැනුම් දීමක් කරනවා මේක ඇතුලේ ගැන ඉන්න සත්තු ගැන. ඒ කියන්නේ සත්තුන්ගේ මොන හරි ප්‍රවේශම් වෙන්න ඕන නම් ඒ දේවල් ගැන ඒ වගේ දේවල් වලට දැනගෙන මේක ඇතුළට යන්න ඕන නම් මෙතන මිස් කෙනෙක් ඉන්නවා. එයා හැමදේම මෙතන කියලා දෙනවා. ඉතින් ඒ දැනුවත් කිරීමත් ඇතුළත ඔයාලට මේ ගමන ස්ටාර්ට් කරන්න පුළුවන්. අනිත් එක තව දෙයක් තමයි මෙයාලා වතුර බෝතලයක් අරගෙන ගියත් අපි කන මොනා හරි දෙයක් අරගෙන ගියත් ඒකේ අනිවාර්යෙන්ම පැකට් එක මෙයාලා එතනින් ගන්නවා. පොලිතින් කිසිම දෙයක් ඒක ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. ලේබල් එකක්වත් අරන් යන්න දෙන්නේ අපේ වෙනම කෑම අපිට අරන් ගියපේවත් එයාලා බ්‍රවුන් පේපර් කවර් වල දාලා තමයි දුන්නේ. මොකද හරි ඒ කොලයක් හරි කවුරු හරි විසික් කරලා આવොත් ඒක දි รา පත් වෙන හින්දා දි รา පත් නොවන කිසිම දෙයක් මෙයාලා ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලත් මෙතනට යනවා නම් ඉතින් මේක ලස්සන පරිසරයක් ඇතුළට ඇත්තම තියෙන්නේ. ඉතින් කන බොන දෙයක් හරි මොනවා හරි අරගෙන යනවා නම් ඔයාලා අරන් යන විදිහටම ඔයාලගේ බෑග් එකේ දාගෙන එන්න අමතක කරන්න එපා. නැත්තම් මේ ලස්සන පරිසරය අපිටමයි කවදා හරි නැති වෙන්නේ. ඇත්තටම මට ඔයාලට කියන්න තවතුක නෑනේ. මෙන්න මේක තමයි අපේ එන්ට්‍රන්ස් එක. ඉතින් මේ විදිහට මේ වගේ චූටි පාරක් තමයි මුලින් තියෙන්නේ. ඊට පස්සේ පාරවල් දෙකක් තියෙනවා. එතනින් බෙදිලා ඔයාලට කැමති පාරක් තෝරගෙන යන්න පුළුවන්. ඒ බෝතලේ මේ බ්‍රෑන්ඩ් එක මොකක් හරි එකක් නෑ බෑ පොලේ හරි දාලා ඉන්නේ. ලේවලේ නේ. ඉතින් බෝතලේ දාලා රතු පාට මල් ගස් ඉතින් මෙතනින් මට එක වීඩියෝ කරගන්න බැරි වුණා. මෙතන පාරවල් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. කොහෙන් ගියත් එකම පාරට තමයි වැටෙන්නේ. ඒ වුණාට අපි තෝරගත්තේ මේ පාර. ඉතින් අපි යන තැන්වල හරිය මේ වගේ සත්තු ඉන්න පුළුවන් කියලා ඒගොල්ලෝ බෝඩ් ගහලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඒව බලාගෙන හරිය ඒ වගේ සත්තු ඉන්නවද කියලා බලාගෙන ඔයාලට යන්න පුළුවන් මෙතනින්. අපි දැන් කිලෝමීටර් 2ක් විතර පයින් ඇවිල්ලා හොඳටම මහන්සි. ඇත්තටම අපි හිතුවේ මෙච්චර දුරක් එන්න තියනවා කියලා ඇත්තටම. අනේ නා ගස් නගින්න පුළුවන්ද? ඔයාලට ළඟින් කොච්චර වැඩි වුණත් ඒ වලට නෑ. කලන්ත දාලා ඉන්නේ අර කතාවක් තියෙනවා. බලා වගේ. ඒ වුණාට අතන කියලා කිව්වෙම ඉන්න එපා කියලා නේද? ඔව්. මේවැටලා කියනවා කොටියට මස්නේ කටු විතරයි කියනවා. කාගේ? තියෙනවානේ.
අපි දැන් කිලෝමීටර් ගාණක් ඇවිල්ලා ඉන්නේ. මේ වගේ පාරවල් වලින් තමයි අපේ ප්ලේස් එකට යන්න තියෙන්නේ. එහෙනම් අපි දිගටම ගිහින් බලමු. බලන්නකො. අපත් ප්ලේස් එක නම් මෙතන. ඔව් ඈ. බයි වේ යන්න. ලිස්සයි. පහසුයි කියලා දාලා තිබ්බේ ඒක තමයි. ඉතා පහසුයි කියලා. කිලෝමීටර් ගාණක් දුර ඇවිදලා අවසාන තැනට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් චුට්ටක් ඉඳගෙන එතනට යමු. අර උඩටම නගින්න ඕනද? ඉතින් මේ තමයි පුංචි ලෝකාන්තය. ඉතින් මෙතන හරිම ලස්සන. ඒ වගේම හුලඟත් වැඩි. ඉතින් මට හිතා ගන්න බෑ මම පළවෙනි පාරට තමයි මේ වගේ view එකක් දැක්කේ. පුංචි ලෝකාන්තයේ ළඟ ටිකක් වෙලා ඉඳලා අපි යන්න හදන්නේ ඊළඟ ප්ලේස් එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලෝකාන්තය ළඟට. මෙතනට ඇවිල්ලා තියෙන අය දන්නවා ඇති මෙතන ෆීලිං එක. මට නම් මාර විදිහට බයත් හිතෙනවා. ඇත්තටම වැටුනොත් එහෙම ආයි කෑලිවත් හොයාගන්න හම්බෙන්නේ එකක් නැහැ. ඒ වුණාට මාරම ලස්සනයි. පුංචි ලෝකාන්තය අතර ලොකු වෙනසක් නැහැ. දෙකම එකම view එකක් වගේ පේන්නේ මට හිතෙන්නේ. ඒ වුණාට ලස්සනයි.
මේ ඇවිල්ලා තියෙන ලස්සන බේකර්ස් ඇල්ල ළඟට. ඉතින් ඔයාලත් හෝටන් ප්ලේස් આવත් මේ වගේ ලස්සන දිය ඇල්ලක් බලා ගන්න පුළුවන්. අද අපේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් හෝටන් ප්ලේස් යන්න ආසාවෙන් හිටපු කෙනෙක් හිටියානම් මේ වීඩියෝ එක බලලා like එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම තවත් ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම්. අදට මං ගිහින් එන්නම්. bye bye.